හයි ඔන්න ආයෙත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අවුරුදු එකමාරකට පස්සේ ට්‍රිප් එකක් යන්න chance එකක් ආවා. ඉතින් අප්‍රේල් 1 වෙනිදා හොලිඩේ දවසේ අක්කලා කිව්වා නුවරඑළිය යන් කියලා. ඉතින් මාත් පැලගෙන ගියා. මොකද අවුරුදු එකමාරකට පස්සේනේ. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක ට්‍රිප් එක ෂෙයා කරගන්න ඕනි කියලා. අපි බලමු ට්‍රිප් එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි. ඉතින් අපි එදා ට්‍රිප් එක යනකොට උදේ 11 මාට විතරයි ඉති. අප්‍රේල් 1 වෙනිදා තමයි ගියේ. දා පොයේ දවසනේ. ඉතින් මම ඉස්සල්ලාම හිතුවේ මට ටොපියක්වත් දෙනවද දන්නේ නැහැ කියලා. ඒ අප්‍රේල් 1 වෙනිදා මෝඩයාගේ දවසේ හින්දා. ඊට පස්සේ හිතුණා නෑ මේ පොයේ දවසේ බොරු කියන්නේ නෑනේ කියලා. ඊට පස්සේ බලාගෙන යද්දි ඇත්තටම ඇත්ත කියලා තේරෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ගියා. උදේ 11 මාට විතර තමයි අපි ගියේ අයියයි අක්කයි අයියාගේ අක්කයි අයියාගේ අම්මයි අක්කගේ චූටි බබයි අපේ පොඩි එක්කෙනයි තමයි ගියේ. ඉතින් අපි උදේ 11 මාට විතර ගිහිල්ලා ඉස්සලාම ගියේ කණ්ඩ. මම උදේ යන්න කලින් නම් කාලා හිටියේ. ඒ වුණාට අනිත් කවුරුත් කාලා හිටියේ නෑ. ඊට පස්සේ ඉතින් අපි යනකොට කෑවේ කොහෙන්ද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි කෑව තැන view එක නම් ලස්සනයි. මං චූටි වීඩියෝ කෑල්ලකුත් ගත්තා. එතන ලස්සන තැනක්. ඉතින් අපි උදේට කෑවේ රොටි පරාටයි. එතන ඉස්ලාම් ඉතින් කොහෙවත් බලන්න ගියවත් නැහැ. මොකුත් නැහැ. ඉස්ලාම් ගියේ කන්න. කාලා හිටියේ මොනවා කරන්නේ කලින්. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා ඉස්ලාම් කෑවා. නැවතත් ගමන ආරම්භ කරා. ඉතින් දැන් අපි යන්නේ අම්බේවල ෆාම් එක බලන්න. ඊට පස්සේ කාපු ගමන් අපි කෙලින්ම ගියේ අම්බේවල ෆාම් එකට. ඉතින් යන ගමන් ඉතින් සින්දුවක් දාගෙන පොඩි ජොලියක් දාගෙන ගියා. ඉතින් අපි ටිකට් අරගෙන ගියා. ටිකට් එක වැඩිහිටියන්ට 400යි. පොඩි ළමයින්ට 200යිද කොහෙද මට කීයද කියලා මතක නැහැ. කොහොම හරි වැඩිහිටියන්ට 400යි. ඉතින් ඉස්ලාම ඇතුළට යනකොට තියෙන්නේ කිරිදොවන ස්ථානේ. හරිද? ඉතින් මේ එළදෙන්නු එහා පැත්තේ කොහොම පොලිමට ඇවිල්ලා කිරිදොවට මැෂින් වලින් එයාලගේ මැෂින් වලින් කිරිදොවලා එයාලා කොහොම යනකොට එහා පැත්තේ අනිත් සෙට් එක එනවා. ඉතින් ඉස්සෙල්ලාම බලන්න තියෙන්නේ එයාලා කිරිදොවන විදිහ. ඉතින් අපි යනකොට කිරිදොවනවා. ඉතින් අපි කිරිදොවලා ඊළඟට ගියේ එයාලා ඉන්න තැනට. ඒ කියන්නේ අර හරක් පට්ටිය වගේ අර එයාලා නිදාගන්නේ කන්නේ බොන්නේ එතන තමයි එයාලා හැමෝම ඉන්නේ. හැබැයි එතන පොඩ්ඩක් ඉන්න අමාරුයි ගඳයි. ඉතින් එතන විනාඩි 5ක්වත් හිටියේ අපි ඉක්මනට ආවා. ඉතින් එයාලගේ ඉස්සරහින් දාලා තියෙනවා තනකොළ. එයාලා ඉස්සරහින් කනවා පිටපස්සෙන් දානවා. ඉතින් එහෙම තමයි එයාලා නිදාගෙන ඉන්නවා කනවා බොනවා. එයාලා එතන තමයි නවාතැන් අරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි ගියා ඇවිදගෙන යනකොට ඉතින් ෆොටෝ එකක් එහෙම ගහලා ඊළඟට ගියා හාවෝ බලන්න. ඉතින් මන් දන්නේ ඇයි අඹේවල හාවෝ ඉන්නේ කියලා. ඉතින් හැබැයි හිටපු හාවෝ ටික නම් හරිම ලස්සනයි. හරිම කියුට්. මට මිරිකලා දාන්න හිතුණා. ඉතින් හා පැන්චලෝ බලන්න ගියා. ඉතින් තඩි හාවෝ හරි බෝල ගෙඩි. ඉතින් ඊට පස්සේ බලනකොට අර තියෙනව නේද අර හාවෝන්ගේ කතාවක් කාටුන් එකක් තියෙන්නේ. අන්න ඒකේ ඉන්න හාවා වගේ මෙන්න මෙයා නිකන් අර කාටුන් වල ඉන්න හාවා වගේ. ඉතින් එයාලවත් බලාගෙන ඊළඟට ගියා පට්ටි ගොනා බලන්න. මෙයා තමයි ඒකේ අඹේවල ෆාම් එකේ ඉන්න පිරිමි සතා. ඊට පස්සේ අඹේවල ෆාම් එක බලලා ඊළඟට අපි ගියේ ඉස්ලාම ප්ලෑන් කරලා තිබ්බේ සිංගල් ට්‍රී හිල් කියලා view point එකට යන්න. ඊට පස්සේ ඇත්තටම යන්න බැරි වුණා. එහෙ ළඟටම ගියා. ඒ වුණාට යන්න බැරි වුණා. ඒ පාර අවුල් කාර් එකට යන්න බෑ. අනික සීතලයිත් එක්ක ඊට පස්සේ අපි ආයේ යන්නේ නැහැ කියලා තීරණය කළා. බඩින්ගුරු කෑවා. ඉතින් නැන්දි එක්ක චූටි එක්කලා ඩාන්ස් එකක් දාගෙන ඊළඟට අපි ගියේ ගෙගරි පාක් එකට. අන්තිමට ගියපු තැන අපි ගෙගරි පාක් එකට යනකොට හවස 4 මාට 5ට විතර ඇති. ඉතින් සීතලයි. මම පණ්ඩිතයා වගේ අත් නැති ගව්වක් ඇදගෙන ගිහිල්ලා මං හිතුවේ ඉතින් අවුව පාගෙන ඉන්න මේ දවස් ටිකේ එච්චර සීතල නැතු වෙද්ද කියලා. අන්තිමට රැට වෙනකොට හවස් වෙනකොට සීතල වැඩි. ඊට පස්සේ කොහොම හරි ගෙගඩි පාක් එකට ගිහිල්ලා අක්කගේ පුතාට අර
බෝට් රයිඩ් එකක් යන්න ඕන කියලා මොකද ඒකේ නම ජෙට්ස්කි කියලා බෝට් එක ගියා. ඕක නිකන් විදිනවා නිකන් ජෙට් එක වගේ. ඉතින් එයා ඒක ගියා. ඊට පස්සේ සීතලේ තමයි මම හිටියේ. ඊට පස්සේ අපේ අක්කා චූටි එක්කෙනාව එක්කගෙන පොඩියාගේ පිටේ ගියා. ඒනොට පොඩි එක්කෙනා ඇඬුවා. ඊට පස්සේ අයියා වඩාගෙන ලොකු එක්කෙනාව තියාගෙන වටේ ගියා. ඊට පස්සේ පොඩියාගේ යන්න රුපියල් 1000යි. අර ජෙට්ස්කි කියන එක 3000යි. ඊට පස්සේ තව බෝට්ටු තිබුණා. අපි ගියේ නැහැ. 5000ට 2500ට වගේ තිබුණා. ඊට පස්සේ අපි අතරින් මොනවාද මැගි නූඩ්ල්ස් කාලා නෙස්කැෆේ බීලා එහෙම්මම ආවා. එනකොට ඉතින් සන්සෙට් එකක් තිබුණා. ඒකත් බලාගෙන ආවේ ලස්සනයි. ඉතින් ඊට පස්සේ අවසාන කාර්යභාරය තමයි රැට කෑම. ඊට පස්සේ අපි කඩේක නවත්තලා කොත්තුයි ෆ්‍රයිඩ් රයිස්ුයි දෙක අරගෙන කෑවා. ඊට පස්සේ ඇත්තටම මේක ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. ඒ නිසා අර ගොඩක් තැන්වල ඇවිදින්න ගියේ නෑ. අනික දවසින් එන්නත් ඕනි. එදාම ප්ලෑන් කළා යන්නේ කොහෙද කියලා ඒ වෙලෙම වගේ හිතලා. ඉතින් ගියා යන්න බැරි වුණේ අර සිංගල් ට්‍රී හිල් කියන අර විව් පොයින්ට් එකට විතරයි. ඉතින් අවුරුදු 1කමාරකට විතර පස්සේ තමයි ට්‍රිප් එකක් යන්න chance එකක් හම්බුනේ. ඉතින් ඉස්සරහට අවුරුදු vlog එකක් අරන් එනකන් අතර ගිහින් එලා බයි බයි.